ආගේ ජමුන් මධ්‍යම විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවන්. මේ අපි කියන්නේ අපි ජීවිතේ හදාගත්ත බණ්ඩක්කා. මේ වලින් අපි යන්නේ රස කෑමක් හදාගන්න. රස්පාන ලිපේ තියලා මේක රත් වෙනකන් ටිකක් ඉඳලා ඊට පස්සේ මෙන්න මේ බටර් ටික මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට අබැර ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ අබැර ටික බැටුණාට පස්සේ අපි මේ කොනිසරික මෙන්න මේ විදිහට මේකට එකතු කරගමු. පස්සේ මේ කොන්ස ටික බැදලා පස්සේ අපි මෙන්න මේ විදිහට මේ ගොනුංග කොළ ටික මේකට එකතු කරගමු. ඊට පස්සේ අපි තඹගත්ත මේ අල ටික මේකට එකතු කර ගන්න ඕනේ. අපි ඒකටම මෙන්න මේ විදිහට ලුණු කෑලි මිරිස් කහ කුඩු වගේම කුරුදු පොත්තියක් එකතු කරගමු. ලිපෙන් බා ගන්න ඕනේ. දැන් අපි පලාගත්ත බණ්ඩක්කයකට මේ පිරෝම් පුරවන්නයි හදන්නේ. බිත්තරයි එකතු කරලා හදාගත්තු මිශ්‍රණය. මේක අපි මේ බණ්ඩක් එක්ක මේ පිටි මිශ්‍රණය දවට ගන්නවා. අපි මේ පිර වූ බණ්ඩක්ක තෙලේ බැද ගන්නයි හදන්නේ. බණ්ඩක් වලින් හදාගත්ත රසවත් ආහාරය තමයි මේක. මේ වගේ තියෙන පෝෂණ ගුණය කිව්වොත් එහෙම අපේ අස්ථි වල තියෙන කාටිලේජ් වර්ධනය කරගන්න මේවා ගොඩක් උදව් වෙනවා. මේක තන්තුබහුල ආහාරයක් නිසා මලබද්ධය වළක්වා ගන්න අපිට පුළුවන්. තවත් දවසක මෙවැනි ආහාරයක් ගන්න අපි අහු වෙමු. එතකන් ඔබ සැමට සුබ දවසක්. බයි.